චෝසන් ඕක නවත්තනවා. කරුණාකරලා ඔක නවත්තන්න. මට කිසිම උමනාවක් ඇත්තේ නෑ. මේ වගේ යහපත් පිරිමියෙක් ඔබෙන් උදුර ගන්න. මොකද මම ආදරය කරන තරුණයා ඔබේ පෙම්වතා ඔබ දිහා බලන විදිහට කවදාවත් එකම වතාවක්වත් මන් දිහා බලලා නෑ. මම පොඩි විහිළුවක් විතරයි කළේ. ඔහුගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති කරන්න. ඔබතුමාගෙන් සමාවයි දෙනා. උතුමාණෙනි, ඔබතුමා පියණි අවන්හලට පැමිණියොත් ඔබට සේවය කරන්නේ මමමයි. මගේ හැසිරීමට සමාව දෙන්න. මට සමාව වෙන්න චෝසන්. වැරද්ද මගේ අතේ. ඒක සම්පූර්ණයෙන්ම මගේ වැරද්ද. හිත පාලනය කරන්න බැරි වුණාට කාටවත් වැරද්දක් කියන්න බෑ. එහෙම වුණා කියලා තරහ අරගෙනත් පළක් නෑ. ඔබ මට ආදරේ නොකලට ඔබට දොස් කියන්නේ තරහ ගන්නවත් නෑ. ඒ නිසා ඔබ දුක් වෙන්න එපා. චෝසන්, මට දැන් ඔබ ගැන බයක් තියෙනවා. ලබා ගන්න බැරි කෙනෙකුට ආදරය කළාම වේදනාවල් ඇති වෙනවා. අනුන්ට වේදනාව ඇති කරනවා. ඒත් ඒක නා අමතක කරන්න බැරි නිසා හැමදාම හිතෙන් දුක් විඳිනවා නේද? පළමු ආදරේදී එහෙම සිද්ධ වෙනවා. පළමු ආදරය සමාවිල්ලනවා චෝසන් හැසිරෙන විදිහ ගැන. ඒ හැම දෙයකටම වැරදිකාරයා මම. ඒ නිසා කරුණා කළා සමාව දෙන්න මට. අඩු ගානේ ඔබ වැරද්ද පිළිගත්තා. සුන්දර යුවතියක්ව රැගෙන ආපු එක වැරද්දක් නෙවෙයි. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. කොහොම වුණත් මමයි මෙතුමගේ අනාගත බිරිඳ. මම හිතන්නේ ඔබ ඇත්තටම සමාව ගන්න ඕනේ මගෙන් නෙවෙයි, මගේ අනාගත සැමියාගෙන්. මම සමාවයි දෙනවා. ඒත් ඇත්තටම ප්‍රමාණවත්. කරුණා කරලා යන්න. අර දැකලා පුරුදු නේද? තව ටිකක් ගන්න.
හොඳට බොන්න. ටික කිමීට බොන්න. මේ ඔක්කොම එක උගුරටම බොනවා. ඒ මොනව වෙලාද මේ? ලස්සන පිරිමි අවාසනාවන්තයි කියන කතාව ඇත්ත. නැහැ මම කිව්වේ අර කිම් යොන් ෂික් තරුණයා ගැන. ඔහු සුන්දර තරුණයෙක් තමයි. ඒත් ඔහු ළඟ සුන්දර තරුණියක් ඉන්න වෙලාවට ඇයි මන් දිහා බලන්නේ? ඔබ බය වෙන්න එපා. මට නම් ඇත්තටම ඔබ ඇරෙන්න වෙන කෙනෙක් එපා. ඔන්න බලාගෙන වැටෙයි. එයි මහයෝදය ඔබට මොකද්ද වෙලා තියෙන්නේ? මොකද මෙහෙම හැසිරෙන්නේ? දැන් ගොඩක් රෑ වෙලා. මම ඔබ ඇරලවන්නම්. අද ඉඳලා කිම් යුෂික්ගේ නම ඉරිසියාකාරයා. අද හරියට වෙනස් වෙලා ජෝසන් යාව අතහැරලා. ඉතින් දැන් කොහමද නැති කතා කියන්නේ? ඇයි ඔබ දැක්කේ නැද්ද? ඇයව අහිමුණාම මොන තරම් දුකක් දැනෙන්නේ නැතිද? ඒකනේ අර තරම් වෙරි වෙනකම් වයි පීලා අඬන්න ගත්තේ. කිම් යොන් චික් චෝසන් නිසා හු ඇඬුව. හොඳ විහිළුව. ඔය ඇති. තව වයි නිතුරුයි නෑ. ඉතින් දැන් හරිනේ. ගොල්ලෝ ඒ ටික ඒක මමයි බොන්න හිටියේ. නැහැදිච්ච කෙනෙක්. මොකද කිව්වේ? හැමෝම වගේ ඔබට නැහැදිච්ච කෙනෙක් කියලා කිව්වට මට කරපු උදව්වලට මම ගොඩක් ණය ගැතේ. උදව් වෙනුවෙන් මම මුකුත් කළෙත් නෑ. මගේ හිතට දැනෙන දේවල් ඔබට තේරුම් ගන්නත් බෑ. කොහොම තේරුම් ගන්නද? ඔබට තේරෙන්න. හිතා ගන්නත් අමාරුයි. තමුන්ගේ ජේෂ්ඨ නිවාසිකාගාර සගයට නැහැදිච්ච එකෙක් කියනවද? ඔබේ පිට විතරයි තියෙන්නේ. මගේ මව බේරගන්න උදව් කරන්න කෝබම්. සභාපතිතුමා අපහොතාවක් මාව ප්‍රතික්ෂේප කළොත් හරි මගේ මොකද්ද කරන්න ඕන? කිම්මුෂෙක් වෙලවල දාන්න නම් අපි මුලින්ම අල්ලගන්න ඕන අස්සයෝ දෙන්නෙක්. මොන අස්සයෝ දාන්නේ? ඇයි ලී සංජුන් මුන්ජේසිං මහමැතිතුමාගේ පුතයි සේනාධිපතිතුමාගේ පුතයි ආපහු කියනවා. මේ අහගන්නවා අපි අර කරදරකාර කිම් යුන් ෂීක්ට පරදින්නේ මොකද කියනවා. ඒකට හේතුව මේ දෙන්න හැම වෙලාවෙම ඔහු ආරක්ෂා කරන නිසා. මේ දෙන්න නැති වුණොත් අපිට පුළුවන් කිම් යුන් ෂීක් සදා කාලයටම එලවන්න. තේරුණාද? කිම් යුන් ෂීක්
ඔබ කොහෙද ගිහින් හිටියේ? ඔහු ඇවිදින්න බැරි තරමට වයින් බොනකන් ඔබ මොකද කළේ? ඒ අසරණට අද මොනවා වෙලාද? ඔහුට දරා ගන්න බැරි තරමට වයින් බොන්න තියෙන හේතුව මොකද්ද? ඒක ප්‍රශ්නයක් නෙවෙයිද? ඇයි ඒක මම ප්‍රශ්නයක් කරගන්නේ? මොකද්ද? ඒක ඔබට ප්‍රශ්නයක් නම් ඇයි ඔබම ඔහු ගැන හොයලා බලන්නේ නැත්තේ? ආපහු වතාවක් කියනවා බලන්න. කවදාවත් කිමියුෂික්ගේ නම ඔබ මට ඇහෙන්න කියන්න එපා. තේරුණාද? මේ රතු කැරලිකරුවට නිසි දඬුවම් ලබා දෙන්න කරන ආයාචනයක් මහරජතුමනි. රතු කැරලිකරුවාගේ පහරදීම් සහ මිනිමැරීම් නොනවත්වාම සිදුවෙනවා. ඔහු ජනතාවගේ හිතවතෙක් වගේ පෙනී ඉඳලා ධනවතුන්ගේ රජයේ නිලධාරීන්ගේ ධනය කොල්ල කනවා. දැන් ඔහු සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට තර්ජනයක්. මේ රටේ නීතියට තර්ජනයක්. අපි ඉල්ලන්නේ රතු කැරලිකරුවා අත්අඩංගුවටගෙන ඔහුගේ අපරාධයන්ට මරණ දඬුවම ලබා දෙන්න කියලා. ඔහු ජනතාවගේ කතාබහට ලක්වුණු කෙනෙක්. ඒ වගේම හැමෝම ඔහුට වෛර කරනවා. ඒ වගේම ඔහු නිසා රටේ නීතිය අරාජික වෙලා. ඔහු භයානක අපරාධකරුවෙක්. ඔහු පෙරදී කතා කළේ නම් ස්වර්ණ පුස්තකයේ සත්‍යයන් ගැනයි. රතු කැරලිකරුවා දන්නලා තියෙනවා ඕගේ මීළඟ පණිවිඩ ලබා දෙන්න වෙළඳ කලාප ප්‍රදේශයට එනවා කියලා. ඔහු කවදාවත්ම කරන දේ ගැන පෙර දැනුම්දීමත් සිදු කරලමනේ. එහෙම නේද යුදෙමතුමනි? මෙය තමන් ගැන අධිතක්සේරු කිරීමක්. ඔහු ජනතාවගේ වීරයෙක් කියලා හිතනවා. පෙර දැනුම්දීමකුත් තිබෙන නිසා ඔහු අත්අඩංගුවට ගන්න බැරි වුණොත් යුද කටයුතු අමාත්‍යංශයේ රාජකීය හමුදාවට අවමානයක් වේ. අපි ජීවිත පරිත්‍යාගයෙන් හරි රතු කැරලිකරුවා අත්අඩංගුවට ගන්නවා. එසේ කිරීම හොඳයි. මට දැනගන්න අවශ්‍යයි මෙයට වගකිය යුතු අය ගැන. එවිට ඔවුන්ට උපරිම දනුවන් ලබා දිය හැකියි. රාජකාරිය හොඳින් මිටු කළා. දැන් ඔබ ඔහුව අල්ලගන්න. රතු කැරලිකරුවා වෙළඳ කලාපයට එනවා. ඔහුව අල්ලගත්තොත් පොරොන්දුව ඉෂ්ට කරනවා. වැදගත් දිනයක්. අද රෑ වෙනකොට මෙතන ඉන්න තරුණයින්ගෙන් කෙනෙක් රතු කැරලිකරුවගේ ගෞරවය ආරක්ෂා කරගන්න ඉදිරියට එනවා. එතකොට ඔහු මම අටවලා තියෙන උගුලට අනිවාර්යයෙන්ම අහු වෙනවා. ඊට පස්සේ ඔහුගෙන් ඔබතුමාට කරදරයක් නෑ. ස්වර්ණ පුස්තකය ගැන කතාවත් යටපත් වෙලා යනවා. ඒක සහතිකයි. දැන් ඔය තරම් ලොකු කතා කියන්නේ
හෙට උදේ ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ කියලා හොඳටම විශ්වාසද මැතිතුමා? අනේ බලන්න කඩවසම් 4 දෙනා පිළ දෙකකට බෙදලානේ. එතකොට කාටද අපි ජය පතන්නේ? නැගෙනහිරටද බටහිරටද? නැගෙනහිර පිළ හොඳයි, බටහිරත් ඒ වගේම හොඳයි. ඒ වගේම දැන් තරගාවලියේදී කණ්ඩායම් අතර රණ්ඩු ඇති වෙන්නේ හේකුත් නැහැ. අපිට දැන් මේ මිල අධික බෙහෙත් පෙට්ටිය අවශ්‍ය වෙන්නේ නැහැ මහාචාර්ය ජං. මොන කණ්ඩායම දිනුවත් ප්‍රශ්නයක් නැහැ. දේශපාලන පෙරමුණු හැම කණ්ඩායමකටම බෙදිලා අපිට මේ තරඟ විනෝදයෙන් අරඹන්න පුළුවන් නේද මහාචාර්ය ජං? දේශප්‍රේමීන් හැම වසරකම තරඟය දිනපු නිසා මේට ඔවුන්ගේ විශාල විරුද්ධත්වයක් එල්ල වෙන්නේ නැති. සභාපතිතුමා අරගෙන තියෙන පෙරෑරුම් තීරණයක්. ඔහු සංකල්පයන් වල සභාපති. ශිෂ්‍යයන්ගේ ඡන්දෙන් තමයි පත් උනේ. එහෙනම් ඔහුගේ වගකීම තමයි සත්‍යකාරක වීම. ඔබ තවමත් ඊයේ රාත්‍රිය ගැන අමනාපෙන් දින්නේ. ඔබට මම කිව්වනේ මට යුද ඇමතිතුමාගේ දුව ගැන උනන්දුවක් නැහැ. මාව අවිශ්වාසද? ඒකයි ඇත්ත. මං හිතන්නේ චෝසන් ගැන. ඔබ දන්නවනේ ඒක ඇත්ත කියලා. ඕක නවත්ත ගන්න. ඔබ ආදරය කරන්නේ කාටද කියන එක ඒක ඔබේ වැඩක්. ඒක ගැන මගේ කිසිම උනන්දුවක් නැහැ. නිසා මේ විදිහට සමාවට කරුණු එපා. ගොල්ලෝ ඔන්න බලාගන්න. මේ තරගෙදී මං උපරිමයෙන් ක්‍රීඩා කරනවා. ඇයි? ඔහු මොනවද ඔබට කිව්වේ? මේ වෙනකන් අපි එකම පැත්තකනේ හිටියේ. ඒත් අද ඉඳලා ඒක එහෙම සිද්ධ වෙන එකක් නැහැ. මං ඔප්පු කරනවා. ඕනම දෙයක් තනියෙන් කරන්න උනත් මං දක්ෂයි කියලා. කවුද කිව්වේ ඔබ තනි වෙලා කියලා? මේ අධ්‍යයන වර්ෂයේ මහා පිටිපන්දු තරඟාවලිය සන් කියුන් ක්වාන් ශිෂ්‍යයින්ගේ සහ රටේ මහජනතාවගේ සහභාගීත්වය ඇතුව දැන් ආරම්භ වෙනවා. ඔබ නැගෙනහිර පිළට ක්‍රීඩා කරන්නේ නැද්ද යොන්හා? මම අසනීපුණු ක්‍රීඩකයෙක්. අවශ්‍ය නම් නාඩි පරීක්ෂා කරන්න. ජනතා දිනය නිසා ගොඩක් මහන්සි වුණා. පළමු වටය ආරම්භ වෙනවා. වැඩ දෙමු දෙනවා බැටේ එදාසනේ දෙනවා බැටේ මහා අපි
අනිත් ක්‍රීඩකයන් පන්දුව ගහන්නේ දැල දිහාවට. ඒත් සභාපතිතුමා හැම වෙලාවෙම පන්දුව කිම් යුන් ෂීක්ට දානවා. හරි. ඔයාලා කරදරකාර ගොල්ලෝ නවත්ත ගන්න. මම යනවා කිම් යුන් ෂීක් ළඟට. බෝලෙට ගහනවා වගේ උගේ ඔළුවටම තඩි බානවා. මේකනම් බලන්නම වටින වැඩක්. තමුන්ට මොකක්ද කරන්නේ? දැන් මම නතර කරනවා. කියනවා මොකක්ද ඒ කරපු වැඩේ? මේක ඇත්තටම තරංගයක්. මේකෙදි ඇඟේ හැප්පෙනවා. ඒක නීති විරෝධී දෙයක් නෙවෙයි. එතකොට ඔබේ මිත්‍රයන්ට තුවාල කරලා දිනන්න හදන්නේ. තව එක සැරයක්වත් එහෙම කරන්න හදුවොත් මේකට වෙන්න එපා කියලා මම එක සැරේකුත් කිව්වා. මොකද්ද ඔබ කරන්න හදන්නේ? මේ මොනවා වෙලාද? අර බලනවා. ක්‍රීඩා තරගයකදී රණ්ඩු වෙනවා? ඔබට ලැජ්ජ නැද්ද? ඒ ගැන හිතන්න එපා ගොල්ලෝ. අපිට වෙන අය හදන්න බෑ. මේක කඩු නැතුව කරන යුද්ධයක් වගේ. ඇයි මේ ළමයි මේ විදියට හැසිරෙන්නේ? අද මෙතන දේශප්‍රේමීන්වත් අනුගාමිකයින් අතරේවත් තරගයක් නැහැ. ඉතින් ඇයි මේ ළමයි තේරුමක් නැතුව රණ්ඩු කරන්න හදන්නේ? ඒක පුදුමයකුත් නෙවෙයි. මේක ඇත්තටම කියනවා නම් වයස වැරද්ද. ඒ දෙන්නම හොඳ ජව සම්පන්න තරණයෝ දෙන්නෙන්නේ. හැමදාමත් ඔබ පිටින් ඉඳගෙනමයි බලාගෙන ඉන්නේ. දෘණ ශිල්ප තරගයේදීත් එහෙමයි. ඇයි මොකද? ඔබ සටන් කරන්න බයද? එහෙම නැත්නම් ඔබ පරදින්න බයයිද? හිතලා කියන්න. සමහර විට දෙකම නිසා. සභාපතිතුමාගේ හැසිරීම අමුතුයි. මේ වගේ වැරදි ඔවතින් නිතරම සිද්ධ වෙන්නේ නැහැ.
ඔළුවට වැදුනවත්ද? පැත්තකට වෙනවා. අයියෝ මම ඉවරයි. උතුමාණනි මේක අත්තරදීමක්. මම සමාවයි දෙන උතුමාණනි. ඒක සිදුවනේ ක්‍රීඩාවකදී. ඒක නීතන්න එපා. ඔබේ විවාහය සිද්ධ වෙන්නේ නැහැ. තරගේ පළමු අර්ධය අවසන් විවේක කාලය. අද ගොඩක් වැරදි සිද්ධ කළා. මන් දන්නවා. ඔබ ඉලක්කය වුණේ කිම්යුන් චික්. හිතාගන්න අමාරු ඔබ මෙය කරන්න හදපු එක. ඒකත් වැරදුනානේ. ඒක මේ වතාවෙත් වැරදුනේ අර කරදරකාරයෙන් නිසා. හැම දෙයක්ම හරියට වෙලත් ඇයි මේක වැරදුනේ? ඇත්තටම කවුද මේ කිම්යුන් චික්? මොකද්ද ඔහු ගැන තියෙන විශේෂත්වය? ඇයි මහයමතිගේ පුතා ඔහු බේරගන්න ඒ විදිහට මැද්දට පැන්නේ? මම සමාවයද සිටින උතුමාණෙනි. අතුම ගානේ මේ අවුරුද්දේ තරඟෙදි තමයි අනවශ්‍ය ගැටුම් නැති. මේ වසරේ ගැටුම් සිද්ධ නොවේ කියලා හිතපු නිසා ආරක්ෂාව ගැන තරම් හිතුවේ නෑ උතුමාණෙනි. කිම් යොන් ෂේක්. ඔහු මොන වගේ කෙනෙක්ද? ඒක උනේ මම නිසා. හායින්සු ඒ පහර ගැහුවේ මටයි. මට මෙතෙන්ටලා තවත් ඉන්න බෑ. ඔහුව බලන්න යන්න ඕනි ගොල්ලෝ. 찾아 헤매다 온종일 그리다 또 내 맘에 묻어요. 자꾸 커지는 맘을 안아요. 제발 덜컥 겁이 나 매일 또 지워요. 어쩌면 그저 숨죽여 바라볼 운명인 것처럼 멀리서부터 입술도 떼지 못하고 멍하니 그대만 부르다. 그리워 그리워 맘에 멍이 들어도 참아 이 사랑 멈추지 못해. 죽어도 못 잊어 우리 사랑이 네가 여전히 나 그대만 그리죠. ඔබට කරදරයක් නැහැ කියලා දැනගන්නයි මට අවශ්‍ය වුණේ.
එහෙනම් මම යනවා. එක දෙයක් කියන්න තියෙනවා. මගේ පවුලේ අය තවදුරටත් අපේ විවාහය ගැන කරදර කරන්නේ නැහැ. ඉතින් ඔබ පරිස්සමින් ඉන්න. ඔබ කැමතිද මාත් එක්ක විවාහ වෙන්න? කියන්න. කියන්න ඔබ කැමතියි කියලා. මම කරන්න හිතපු දෙයක් කිසිම දවසක අසාර්ථක කරගෙන නැහැ. ඒ වගේම මට අවශ්‍ය දේ ලබා ගන්නවා. ඒ මගේ හැටි. ඔතුමාණනේ. කවදාවත් මම දීපු පොරොන්දුවක් කඩ කරලා නැහැ. කවදාවත්ම නැහැ. ඉතින් ඉස්සරහටත් එහෙම කරන්නේ නැහැ. ඒකත් මම පොරොන්දු වෙනවා. ඔබ දැන් මං ගැන හොඳට දන්නවා. ඉතින් ඔබ මගේ ළඟින් ඉන්නව නේද? නැහැදිච්ච තරුණයා එතකොට ඔහුයි නැහැදිච්ච එක. අපි යමු. දෙවනි වටේ වටන් ගන්නවා. ඔබ මෙතනට වෙලා තනියම අඩ ඉන්නවද? මම දන්නවා. අපිට සමහර දේවල් තනියම දරා ගන්න වෙනවා. එහෙමනේ. ඒ වුණත් ඕනම දුකක් අමතක කරන්න පුළුවන්. ඒකට ශරීරයට පොඩි වේදනාවක් දෙන්න වෙනවා. ඒත් ඒක හොඳ දෙයක්. මමත් ඒක කරන්න හිතාගෙන ඉන්නේ.
ඔබටත් පුළුවන් එක කරලා බලන්න. තවත් ජව සම්පන්න තරුණෙක්. ලාමක පෙනුමක් තිබුණට ඔබතුමාට තුවාල වුණානේ. ඇයි ඉතින් ඔබ දුක් වෙන්නේ? අර සුන්දර තරුණ ශිෂ්‍යයව ඔබතුමා බැද්දට පැනලා බේරගත්තානේ. හරිම පරාර්ථකාමී ක්‍රියාවක්. දැන් නම් මට ඇත්තටම හිතෙනවා ඔබතුමා ගොඩාක් වෙනස් වෙලා කියලා. එක පිළිවෙලකට විතරක් වැඩ කරපු ඔබතුමා ගොඩක් දුරට සාමාන්‍ය මිනිසෙක් වෙලා. ඒ කියන්නේ ඔබතුමා ඉදිරියටත් වෙනස් වෙනවා. ආපහු එහෙම දෙයක් වෙන්නේ මම හිතුවේ ඔව් අනිත් අයගෙන් වෙනස් පොත්ගුල්ලෙක් කියලා. ඔව් අද දැක්කාම ඒක මම බොරුවට ඇති කරගත්තු බයක් කියලා තේරුණා. ඒ ගැනම තමයි මගේ හිතේ බයක් තියෙන්නේ. ඔහු ගොඩක් ආවේගශීලී වෙලා, ඒ වගේම හැඟීම්බර වෙලා. අපේ පුතා ගොඩක් දුරට වෙනස් වෙලා. ඔබට දැන් සුවයි නේද? මම කලින් එන්නයි හිටියේ. එහෙත් තරංගිවරුනේ දැන්නේ. ඔබට ස්තුති කරන්න හිතුවා. ස්තුතියි. මං වෙනුවෙන් කළ දෙයට. ඒක මම ඕනම කෙනෙක් වෙනුවෙන් කරනවා. ස්තුති කළේ ඒට නම් ස්තුතිය අවශ්‍ය නැහැ. පසුතැවෙන්න අවශ්‍යත් නැහැ. ඔබලා දෙන්න ගොඩක් හොඳට ගැලපෙනවා. ඉතින් මං ඔබේ අනාගතය වෙනුවෙන් සුබ පතන්න කැමතියි. වතුර හරිම සීතලයි. කට වහගෙන ඉන්නවා. ඇයි මහයෝදයා? මෙහාට එන්න. මං කිව්වනේ දවසක ඔබේ පිටාතුල්ලල සෝදනවා කියලා. ඔන්න අදේ පොරොන්දු ඉෂ්ට කරන අවස්ථාවක් ආවා. හොඳයි. අපි ඔබේ පිට හොඳට සෝදමු.
ඔබට ගොඩක් දාඩිය දැම්මනේ. ඒ නිසා පිට සෝදන්න නැතුව ඉන්න බෑ. ගිහින් පිටණින් මගේ බිත්තයි පන්දේ අරගෙන එන්න. ඇයි ඇහුන්නේ නැද්ද? ඉක්මන් කරනවා. යන්නම්. මට විහිළු වලට වෙලාවක් නැහැ. ඔබතුමා පැමිණෙනවා කියලා පණිවිඩයක් ලැබුණේ නැහැ නේ රජතුමනි. කලින් දෙනුන් දීලා ආවනම් විශ්වලා ගන්න අවශ්‍ය නැහැනේ. කවුරුත් දැනගන්නේ නැතුව සන්කියුන් ක්වාන් එන්න අවශ්‍ය උනේ. ඒ කියන්නේ අද රෑ රතු කැරලි කරුවා වෙළඳ කලාපයට එනවා. මේක ඔහුට උගුලක්. ස්වර්ණ පුස්තකයේ සත්‍යයන්ට බයෙන් සිටින අය ඔහු අල්ලගෙන සත්‍ය යටපත් කරන්න කරපු උපක්‍රමයක්. මමත් විශ්වාස කරනවා රතු කැරලි කරුවා සන්කියුන් ක්වාන් ශිෂ්‍යෙක් කියලා. මගේ උපරිම උත්සාහයෙන් මම ඔහු ආරක්ෂා කරනවා මහාචාර්ය ජං. මහරජතුමනි, රතු කැරලි කරුවට අද රාත්‍රියේ වෙළඳ කලාපේ ප්‍රදේශයට පැමිණෙන්න ඉඩ තියන්න එපා. ඔහු යුදැමතිගේ උගුලට අසු වුණොතින් ඔහුව බේරගන්න මේ රූකඩ රජුට හැකියාවක් නැහැ. රජතුමනි, හැකියාවක් ලැබුණොත් ඔහුව මගේ ළඟට රැගෙන එන්න. මම හිතන්නේ ඔහු දන්නවා ස්වර්ණ පුස්තකේ හංගලා තියන්නේ කොහෙද කියලා. ඒ කියන්නේ අද රැට මම වෙළඳ කලාපයට යනවා. අද තමයි දවස. අනිවාර්යෙන්ම ඔහු අද රැට වෙළඳ කලාපයට එනවා. මේක ගුලක් කියලා සැක කරන්න නැති වෙයිද? හමුදා ඔහු අල්ලගනීද? ඔහුත් හොඳ දක්ෂයෙක්. හමුදාවට රතු කැරලි කරුවා අල්ලගන්න බැරි වුණත් ඔහුට මාරාන්තික තුවාලයක් කරන්න හරි පුළුවන්කම ලැබේ. එතකොට ඉතිරි වැඩ කොටස ඔබට බාරයි. එතකොට මේ ව්‍යාජ රතු කැරලි කරුවා? ඒ තැනත්තා මගේ හොඳ විශ්වාසවන්තයෙක්. රතු කැරලි කරුවා නිර්භීත කෙලින් කතා කරන කෙනෙක්. ඔහු අභියෝග කරනවා රාජකීය හමුදා සෙබළුන්ට පුළුවන් නම් ඇවිත් මාව අල්ලගන්නවා. ඒ කොහොම වුණත් ඔහු නිකම්ම හොරෙක්, මංකොල්ලකාරයෙක්, මිනිමරුවෙක් විතරයි. අද රෑ ඔහු අහුවෙනවා නම් මං හරිම කැමතියි. හැමෝම හිතන්නේ ඔහු සන්කියුන් ක්වාන් වලින් ශිෂ්‍යෙක් කියලා. ඒකයි අපි හැමෝටම ලොකු කටවහනවා. කෑම ටික කනවා. ඒ කතාවට ඔබත් එකඟ වෙනවද? රතු කැරලි කරුවා මේ අපරාධ කළා කියලා හිතනවද ඔබ? මට ස්ථිරව විශ්වාසයි ඔහු අපේ ශිෂ්‍යෙක් කියලා. රතු කැරලි කරුවා ලියපු පණිවිඩවල ඇත්තටම හොඳ අර්ථාන්විත බවක් තියෙනවා. ඒත් ඇත්තටම ඔහු මෝඩ පුද්ගලයෙක්. ඒ වගේ වැදගත් පණිවිඩ ඔහු කියවන්න අමාරු චීන අකුරු වලින් ලියුවාම කොහොමද සාමාන්‍ය ජනතාව කියවගන්නේ? ගැහැණු අයටත් සාමාන්‍ය කොරියන් භාෂාව විතරයි කියවන්න පුළුවන්. කිසි දෙයක් ගැන හිතලා නැහැ. කාටද ඔහුට සත්‍ය කියලා දෙන්න අවශ්‍ය? ওই විදිහට ලියලා. කොහොමද ඔහු මේ අසාධාරණ ලෝකේ වෙනස් කරන්න හදන්නේ?
හරි හරි ඔබ හරි. රතු කැරලි කරුවා මහ මෝඩෙක්. කෑම ගන්න එක නවත්තලා පොත් අතරේ කාලය ගත කරන්න එනවා. ඒක විවාහ ගිවිසගත්තු කෙනෙක්ගේ හැසිරීම නෙවෙයි. තමන්ගේ ආදරය අහිමි වුණු බිඳුණු හදවතක් තියෙන කෙනෙක්ගේ හැසිරීමක්. ඔබේ මනමාලිය මට පණිවිඩකාරයෙක් අතේ ඒ ගැන දැනුම් දුන්නා. ඇයට මම උදව් කරලා තියෙනවා. ඔබ සම්බන්ධ ගැටලුවලදී. ඇයි? ඔබට ඒ ගැන ඉරිසියා හිතුණද? යෝරිම්. හරි තේරුණා. තමන් ආදරය කරන කෙනා කැමති වෙනත් කෙනෙකුට නම් මං හිතන්නේ කන්ෆියුෂස් තුමාට උනත් තමන්ගේ හිත ඇතුලේ ඉරිසියාව ක්‍රෝධය වෛරය වගේ හැඟීම් ඇති වෙනවා කියන එක තේරුම් ගනි. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. ඒක වෙනස් කරන්න හැකියාවක් ඔබටවත් මටවත් නැහැ. තමන්වම ඔය විදිහට රවට්ටා ගැනීමද ලී සංජුන්ගේ සාමාන්‍ය ස්වභාවය? නෑ මේ මගේ හිතට කුතුහලයක් ඇති වුණා. රතු කැරලිකරුවා බංචොන් වලට ඇතුළු වෙලා එතනින් සංකියුන් කුවන් වලට ඇවිත් හංගන්න හැදුවොත් දේශප්‍රේමී ශිෂ්‍යයන් හැමෝගෙම සහාය අරගෙන කොහොම හරි ඔහු අල්ලගන්න අවශ්‍යයි. තේරුණා සභාපතිතුමා. සභාපතිතුමා විදුහල්පතිතුමා ඔබතුමාට එන්න කිව්වා. මොකද්ද ඔබ කිව්වේ විදුහල්පතිතුමනි? තරඟාවලියේදී හිංසාකාරී ලෙස හැසිරීම ගැන ඔබ වගකීම බාර ගන්නවද? අපි මේ සම්බන්ධයෙන් තීරණයකට පැමිණියා. ඔබේ සභාපති ධුරය දින 15ක කාලයකට අහෝසි කර දමන්න. මේ පිටිපන්දු තරඟාවලිය පැවැත්වෙද්දී හැම අවුරුද්දකම වගේ ශිෂ්‍යයෝ තුවාල ලැබලා තියෙනවා. අද දවසේ සිද්ධ වුණෙත් වෙන අවුරුදු වල වගේම සාමාන්‍ය සිදුවීමක්. හැම අවුරුද්දකම මේ වගේ වැරදි කරපු ශිෂ්‍යයින් සම්බන්ධයෙන් තීරණ අරගන්න ශිෂ්‍ය සභාපති යටතේ කමිටුවක් පත් කළා. හේතුව මම යුද්ධ කටයුතු ඇමතිතුමාගේ පුතා වීමද? නැත්නම් නිලයෙන් පහත් යුද ඇමතිගේ පුතා මහා ඇමතිතුමාගේ පුතාට පහරක් ගහපු නිසාද? ඒකද මේට හේතුව? ඒක නිවැරදි. හමුදාව පාලනය කරන යුද කටයුතු ඇමතිතුමාගේ පුතා වුණත් ශිෂ්‍ය සභාපති වුණත් නිලයේ තත්ත්වය මොකක් වුණත් සංකීර්ණ කුවන් වල වැරද්දක් කළොත් ඒකට දඬුවම් විඳින්නම වෙනවා. අපි මේ ගැන ජනතාවට දන්වනවා. අමතක කරන්න එපා. ඔබලට කෑම බීම ඇඳුම් සපයලා අධ්‍යාපනය ලබා දෙන්නේ ඔබේ දෙමව්පියෝ නෙවෙයි. ඒක කරන්නේ මේ රටේ ජනතාව. අද ඒ ජනතාව ඉදිරියේදී ඔබ සංකීර්ණ කුවන් විශාල ලැජ්ජාවකට පත් කළා. අන්න ඒක තමයි අද ඔබ කරපු බරපතලම වැරැද්ද. ඒකට දඬුවම් ලබන්න වෙනවා. සභාපතිතුමාගේ තනතුරු අත්හිටුවල දාලා කලකම් පල දෙනවා කියනවනේ. කන්ෆියුසස් තුමන්ට අනුව අනිවාර්යෙන්ම ඔබ රතු කැරලිකරුවව ආරක්ෂා කරන්න ඕන මහාචාර්ය ජංග. දැන් ඔහු එන්න ඕන වෙලාව. ඇමතුමනි
රතු කැරලිකරුවා අද එයිද? කාටවත් අද සරසවි භූමියෙන් පිට වෙන්න තහනම්. කිසිම ශිෂ්‍යයෙකුට පිටතට යන්න අවසර ලැබෙන්නේ නැහැ. තේරුණාද? එහෙමයි. කවුරු හරි මේ නියෝගය කඩ කරලා සරසවි භූමියෙන් පිටතට යන්න හැදුවොත් වහාම ඔහුව මගේ ළඟට අරගෙන එන්න. එහෙමයි. කොහේ හරි යන්නද ගොල්ලෝ? සූදුවට නම් යන්නේ එක මගේ කාමරේදී කරමු. වයින් බොනවා නම් අවශ්‍ය තරම් මල් ළඟ තියෙනවා. මං යන්නේ වෙන උමනාවකට. මේ ගුගුලක් ගොල්ලෝ. ඔවුන් හදන්නේ ඔබ කොටු කරගන්න. තේරුණාද? ඔබ? හැයි. හිතුවද මම දැනගන්නේ නැති වෙයි කියලා? හිතුවද වසර ගානක් ආශ්‍රය කරපු මිත්‍රයාගේ අත්තකුරු අඳුරු ගන්න බැරි තරම් මෝඩයි කියලා? යන්න එපා. ඔබට බය නැද්ද? ඔබේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන්. බයයිද? බය නෑ. අනිත් අයත් එක්ක ජීවත් වෙන්නේ තරම් ආසාවකුත් නෑ. ජීවත් වීමයි මරණය අතර ඔබට වෙනසක් නැත්තම් කැමති ඕන දෙයක් කරන්න. යන්න. යන්න. ගිහින් ඔබ කැමති දෙයක් කරන්න. ඕනේ නම් මැරෙන්න. හරි. ඔබ කියන්නේ මගේ සහෝදරයා දීපු දුබ සත්‍ය වෙනුවෙන් කිසිම පියවරක් ගන්න නැතුව හොරෙක් මිනිමරුවෙක් වගේ සමාජයෙන් හැංගිලා ඉන්න කියලාද? නැත්තම් බයකුල්ලෙක් වගේ හැංගිලා ඉන්නද? එහෙම වුණොත් මේ අසාධාරණකම් නතර කරන්න බැරි වෙනවා. ඒකද ජීවිතය කියන්න. බය වෙන්න එපා යොන්හා. මට කිසි දෙයක් වෙන්නේ නැහැ. තේරුණාද? මං ආපහු එනවා. ඔබ නතර වෙනවා. නුඹ කවුද? යමු. ඔහුව අල්ලගත්තට පස්සේ මම ඔහුගෙන් ප්‍රශ්න කරන්නම්.
කවුද උන්? සේනාපති කවුද මේ දෙන්න? වණනේ. ඔව් නන්නනවා. යුද ඇමතිතුමාගේ සෙබළුන්ට අල්ලගන්න බැරි වෙලා. ඒක හොඳ ආරංචියක්. ඒත් ඔහුට දරුණු තුවාල සිදු වෙලා තියෙනවා කියලා ආරංචි රජතුමනි. ඔව් හිතුවක්කාරයි. ඔබ මෙතන කියලා මම දන්නේ හිතුවේ කුටිය ඇති කියලා. එහෙත් ඔබ මෙතන ඔබ මොකටද මෙතනට ආවේ? මාව මගාරින්න ඔබ පුස්තකාලයට ආවේ? එතකොට දැන් ඔබ කොහටද යන්න හිතාගෙන ඉන්නේ? ඔබට වැරදීමක් වෙලා. මේ තරම් දුරට මහන්සි වෙලා මගාරින්න තරම් ඔබ මට වැදගත් කෙනෙක් කියලාද හිතාගෙන ඉන්නේ? මේකට හේතුව එදා ජනතා දිනේ රාත්‍රියේ සිදුවුණ දේ නම් වෙන්න බෑ. එහෙමනම් මට කියන්න පුළුවන්ද? ඔබට මේ මිත්‍රත්වය වටින්නේ නැද්ද? ඒකද මේ වගේ සුළු වැරද්දක් නිසා ඒක අතහැරලා දාන්නේ? නැත්තම් අපි අතර තිබුණ හොඳ මිත්‍රත්වයක් නෙවෙයිද? එහෙමද? එහෙමත් නැත්තම් අර තරුණියට තියෙන ආදරය හැම දෙයකටම වඩා වටිනවද? මම කැමති නැහැ ඒ දේ ගැන කතා කරන්න. නැහැ. කතා කරන්න වෙනවා. මම කලිනුත් කිව්වා. අපි සන්කියුන් කෝන් වලින් පිට වුණාට පස්සේ මේ සම්බන්ධය නැති වෙලා යයි. ඒ වෙනකන් අපිට ඔබ කිව්වා වගේ මිත්‍රයෝ වගේ ඉන්න බැරිද? වෙනදා වගේම ආපහු වතාවක් අපි හොඳ මිත්‍රයෝ වෙමු. ඇයි ඔබට එහෙවත් කරන්න බැරිද? මගේ ඉල්ලීම ඔබට ඉෂ්ට කරන්න බැරි තරම් අමාරු දෙයක්ද? එහෙකවත් මට කියන්න. උත්තර දෙනවා. සංජූන් මේ අහන්න කිමිෂෙක්. මට ආපහු අපේ පරණ ජීවිතයට එන්න ඕනේ නෑ. 나의 모든 사랑은 헛된 얘기 내 이렇게 너를 보내 하지만 나에게 기다림의 시작인 걸 떠나가지마 내 사랑아 두 번 다시 널 볼 순 없잖아 어디에서든 언제라도 힘들고 지칠 땐 내게로 돌아와 제발 행복해야 해 내 사랑아 그날까지 영원할 때까지
තුවාල ලැබපු රතු කැරලිකරුවා සංකියුන් පාන්වලට ඇතුල් වෙලා. බලන්න එපා. මම මැරුණේ නෑ.